ගමන දැනගත්තොත් පියාණන් පිළිතුරු දෙන්නද කෙසේ නම් දැනගනීවි නිසකය. එතකොට දඩුවම් දෙයි අපිට. එතකොට අපි බලමු එතකොට. දැන් අපි ළඟින් මේ ගලට. පියාණන් මේ කඳු වැටිය පෙන්වා කියවුද අපට? මතකයි හොඳට. කඳු වැටිය තෙල පෙනෙන තමයි අපගේ සීමාව. ඉන්නෙහා වෙන රටක් අපට නැත හිඩක්. අපේ රට වගේමයි පෙනෙන්නේ. වෙනස්කම් කිසිත් නැත දැනෙන්නේ. ඉන්න පිට යෑම තහනම් තොපට. හේතුව තොපගේම යහපත. පියාණනි එහෙනම් තවත් පැන තහනම්. ඒ කතා අවසන්. යන්. නොසලකා පියතුමන් කී වදන් අප දෙදෙන හරිද මේ යන ගමන්? කිරිශිකරෙන් එහා කඳු වලල්ලෙන් එහා තිබේ නව ලෝකයක්. අප නොදුටු ලෝකයක්. හිරු නැගෙන හිරු බසින ලෝකයක්. ඔබට මට උරුම නව ලෝකයක්. එය දැකුම අපට ඇති උරුමයක්. ඔබට මට ඇති නිසා සෙනෙහසක්. සිදුවේවියයි සිතා අනතුරක්. පියාණන් දමා ඇත නීතියක්. නීතියක්? එය අමන නීතියක්. නීතියට මගේ නැහැ බීතියක්. පියාණන්ගේ බසට එරෙහිවීමට බැරිනම් තොබට තමා මා තනිකොට පලා යනු අපිට. පලා යනු අපිට තමා මා තනිකොට. පලා යනු අපිට තමා මා තනිකොට. පලායා නොහැක මට. තමා ඔබ